සුබ දවසක් ප්‍රාර්ථනා කර සිටිනවා ඔබ සියලු දෙනාටම. අපි අද මෙම වීඩියෝ එක ගෙනාවේ විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් තිබෙනවා. ඒ නිසා මොකද්ද? අස්වැසුම දීමනාව නතර කර ඇති බවට විවිධ අසත්‍ය තොරතුරු පැතිර යන බවට වාර්තා වෙලා තිබෙනවා. එසේ අස්වැසුම දීමනාව නතර කිරීමක් සිදු වී නොමැති බව සිහිපත් කර සිටිනවා. ඒ වගේම මැයි මාස අස්වැසුම දීමනාව අන්තදිනුළු පවුල් කාණ්ඩය, දුප්පත් පවුල් කාණ්ඩය සහ අවදානමට ලක් වූ පවුල් කාණ්ඩය සඳහා මේ වන විටත් ඔවුන්ගේ දීමනා සමාජ සුබ සාධක මණ්ඩලය මගින් බැංකුගත කරලයි තියෙන්නේ. සංක්‍රාන්තික පවුල් කාණ්ඩය සඳහා අස්වැසුම දීමනාව ලබා දීම අත්හිටුවීම එක්වරම සිදු කළ කාරණයක් නොවන බවත්, සංක්‍රාන්තික පවුල් සඳහා වූ අස්වැසුම දීමනාව වරින් වර කාලය දීර්ඝ කර පැවති රජයන් විසින් දීමනා ලබා දීමට කටයුතු කළ බවත් ඔබ දැනුවත්. කොරෝනා වසංගත තත්ත්වය ආදී තත්ත්වයන් මත ආර්ථික වශයෙන් අගතියට පත් වූ ජනතාවට සහන සැපයීමේ අරමුණින් තමයි සංක්‍රාන්තික පවුල් කාණ්ඩය සඳහා වූ අස්වැසුම දීමනාව ලබා දීම සිදු වුණේ. එවකට පැවති පාර්ලිමේන්තුව මගින් සංක්‍රාන්තික පවුල් කාණ්ඩය සඳහා අස්වැසුම දීමනාව ලබා දීම මුල් අවස්ථාවේදීම තීරණය වෙලා තිබුණේ 2023 ජූනි මාස සිට දෙසැම්බර් මාස දක්වා. නමුත් සංක්‍රාන්තික පවුල් සඳහා වූ අස්වැසුම දීමනාව 2024 දෙසැම්බර් මාස දක්වා ලබා දීමට දින දීර්ඝ කිරීමක් සිදු කළා. ඒ වගේම 2025 මාර්තු මාස දක්වා මෙම සංක්‍රාන්තික පවුල් කාණ්ඩය සඳහා අස්වැසුම දීමනාව ලබා දීම 2025 අප්‍රේල් මාස දක්වා ගෙවීමටත් තීරණය කර තිබුණා. ඉතින් ඒ කාලවකවානුවල විවිධ කාරණා නිසා සංක්‍රාන්තික කාණ්ඩය සඳහා වූ අස්වැසුම දීමනාව ලබා දීමට තීරණය වෙලා තිබුණා. සංක්‍රාන්තික පවුල් කාණ්ඩය සඳහා වූ අස්වැසුම දීමනාව ලබා දීම සම්බන්ධයෙන් දින දීර්ඝ කිරීම ප්‍රකාශ කරන අවස්ථාවේදීම ඒ සමගාමීව එය අත්හිටුවන කාලය පිළිබඳව දැනුවත් කිරීම සිදු වුණා. ඉතින් ඔබ දන්නවා අස්වැසුම සංක්‍රාන්තික පවුල් සඳහා වූ දීමනාව මෙන්න මේ කාලවලදී අත්හිටුවීම සිදුවන බව. ඉතින් එකවරම ඍජුවම සංක්‍රාන්තික පවුල් සඳහා වූ අස්වැසුම දීමනාව අත්හිටුවීමක් සිදුුනේ නැහැ. සංක්‍රාන්තික කාණ්ඩය සඳහා වූ අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් සමාජ සුබසාධක මණ්ඩලය සහ ඒ හා සම්බන්ධ ආයතන පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බලලා උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතිය පරිදි ඔබට සතුට හිතෙන විසඳුමක් ගෙනේවි. ඉතින් මේ සම්බන්ධයෙන් අපි තොරතුරු ගෙනීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කර සිටිනවා.